කට්ටිය නගින්න ඒ කොන්දොස්තර නගින්න කියලා කියපන් ඉතින් කොන්දොස්තරනේ අනේ මේ උඹට ඕනනම් කියාගනි මට නම් බෑ බං කාටවත් රිදෙනවා ඕවා කිය නගින් උඹලත් එක්ක බෑනේ ඉතින් බං උඹලා කොන්දොස්තර හිටියට වැඩක් නෑනේ බං ඉතින් උඹ මට සල්ලි දෙන්නේ නෑනේ බං වැඩිය දැන් රුපියල් 10000ක් හම්බුනොත් එම් රුපියල් 5000ක්වත් දෙන්න ඕනලු 10000ක් හම්බුනොත් 5000ක් දෙන්න කොහොමද බං යකෝ බස් එකට තෙල් ගහන්නත් ඕන මේ ඊයේ ට්‍රිප් එක ගියා නේද අනේ මේ ට්‍රිප් නෙමෙයි මට මේ 10000ක් දැන් 10000ක් හම්බෙනවනේ ඒකෙන් මට 5000ක් ඕනේ අඩෝ සීරාවට 5000ක් දෙන්න කොහොමද අඩෝ කට වහගෙන ඉඳහන්කෝ බං මගේ අවධානෙත් කරන්න ඕවා මේ කරලා තරින්ගේ හැප්පෙනවා අනේ මේ උඹේ මොන මේවා වුණත් මට ඕන 5000ක් හරිද අයියෝ යකෝ ඊට බස් එකට තෙල් ගහන්න බෑච්චිද ආච්චි නැත්නම් 100ට හරි කියලා තෙල් ගහගනි මට නම් 5000ක් ඕන කියලා තියන්නේ හරි මේ ඊයේ ට්‍රිප් එක ගියානේ මේ කුණු ටික අස් කරපුවා ඔය බයිට් පැකට් එහෙම වැටලා තියෙනවා මේ බිස්කට් එහෙම අයිස් එක ඒවා තියෙනවා තන මේ කාපු ඒවා එහෙම ඒවා අයින් කරහංග පොඩ්ඩක් බලලා අතන නැවතුනට පස්සේ අයින් කරා ඊයේ පෙරේදා ට්‍රිප් එකෙන් කීයක් හම්බුණාද ඇයි උඹට නෑ ඉතින් කියන්නකෝ හම්බුණා මට කීයද බං මට මතකත් 15000ක් හම්බුණා අඩෝ 15000ක් හම්බුණාද බං උඹ දෙන්නේ නෑනේ බං සල්ලි මට යකෝ මට කණ්ඩවත් මදි බං දවල්ට අපරාධි මේ බස් එකේ වැඩට ආවේ බං ඉතින් ඵලයන්කෝ උඹ බෝන්නේ මට මම වෙන එකක් කොන්න හොයාගන්න හරි අයියේ ඉතින් බෝ ඉතින් මට ඉතින් ගුලාට අන්දලා සල්ලි ගන්න පුළුවන් මොනවද බෝ කුරු ගන්නේ නෑ මේ නිකන් මේ කිව්වේ මොන සින්දුවක් කිව්වේ දන්නේ නැද්ද දන්නවා සින්දුව හරි තව ගොඩක් දුර තියෙන මේ බස් එකක් තියෙන ඉස්සරහ කරන්න බෑනේ අනේ මට දීපන් මම ඉස්සරහ ගන්න අනේ උඹ ඉඳහන් මම ඉස්සරහ කරගන්න පාස් කරවන්න දැක්කනේ එදා දැක්කනේ උඹ ට්‍රිප් එකේදී බස් එක රුට්ටක් දීලා තව ටිකක් හැප්පෙනවා හැප්පුන්නේ නෑනේ අයියේ ඉතින් හැප්පුණා කිව්වට ඔය දැක්කනේ අයියට බය ඩ්‍රයිව් කර අර කුඩියද දැබ්බේ අනේ මේ උඹ ඉඳපන් ඉතින් මකෝ මම නම් සතියයි මේ බස් එක අරන් උඹට කියන්නේ උඹ කියන්නේ මේ ගත්ත ගම හොඳට පදින්න ඕන කියලා යකෝ එල්ල කුර ගහලා තියෙන්නේ ගත්ත ගම මෙන්න මෙහෙන් නවතු කට්ටියට පරක්කු වෙන්නේ මෙන්න මෙතන නවත උඹ මේ අස් කරහල්කෝ අනේ මට නම් බෑ අයියේ මට නම් බෑ ඔයා ඔන්න අස් කරගන්න මට නම් බෑ අඩෝ ඒ අස් කරපන් යකෝ කට්ටිය මේ හරි ගන්න පරක්කුනේ දැන් මම ඔබට කිව්වා අස් කරපන් කියලා ඉතින් මට ඇවුන්නේ නැහැ ගමන් නම් දන්නේ මම ඒ පැත්තේ යන්න හරි වාරේට ලයිට් මම නම් දන්නේ මට නම් බෑ අම්බෝ මට නම් බෑ මම නම් කොහොමවත් ඔක් කරන්නේ මට නම් බෑ යකෝ ඔගේ වමනෙත් තියෙන අර සීට් වල ඊයා මට නම් බෑ අඩෝ බං යකෝ ඊටර කවුද බං මේ වයින් කරන්නේ අඩෝ එහෙනම් යබගිදී දැන් මට තමයි අයින් කරන්න වෙන්නේ ඒවත් උඹ හින්දා බලපංකෝ යකෝ උඹට වඩා හොඳ කලින් හිටපු හොඳුස්තෝලිය ඉතින් ඌට මෙන්න කියහන්කෝ මාව ගත්තේ මොකටද එහෙනම් මං උඹව ගත්තේ නෑනේ බං උඹනේ ආවේ කොළ අනේ අයියේ මාව ගන්නකෝ වැඩට අනේ අයියේ මාව ගන්නකෝ වැඩට කී නැත්තම් මම උඹව ගන්නෑ මම ආපු දවසේ මට තේරුණා උඹ මොකක් හරි කයිරාට ගෙත් කියලා තමයි නැත්නම් උඹ ඒකන මෙච්චර සල්ලි ඉල්ලන්නේ එහෙම අනේ පාලයන් අයියේ අඬ මං එහෙම උඹේ සල්ලි ගොඩක් කිල්ලුවා කියහන්කෝ අන්න ඔක්කොම සල්ලි ටික මට දෙන්න ඕන මන්නේ මම මේ බස් එකේ ඔක්කොම දේවල් කරන්නේ ඇයි උඹ බස් එක ඩ්‍රයිවිං කරනවා උඹට සල්ලි ඔක්කොම දෙන්න කියන්නේ අනේ පාලයන් බං ඔන්න දැන් මෙතන ඉඳම නවත්තන්න මෙතන නෙමෙයි අතනින් කට්ටිය වහිඩලා හැත්ති වෙන්න ඒ උඹ බහිනවල හැත්ති වෙන උඹ කියපන් නගින්න ඊට පස්සේ මේ ඔය කොළඹ කොටුව එහෙම ඉද්දි කියපන් මේ බස් ස්ටෑන්ඩ් එකේ බස් ස්ටෑන්ඩ් වල එහෙම ඉද්දි කියපන් කට්ටිය නගින්න
ගාල්ල මාතර කොළඹ හැමතැනම හම්බන්තොට යනවා කියපා යකෝ එතකොට මම මිනිස්සු එන්නේ උඹ ගාල් ගිහිල්ලා වගේ බලාගෙන ඉන්න උන් දිහා කියපන් බා දැන් ඔන්න කියපන් බහින් කියලා අනේ බෝන්නම් කියාගනින් හරි මං කියන්නේ බහින් සල්ලි ගත්ත මේ ඔන්දුතර ඔබ සල්ලි ගත්තා නේද පිස්සුද බං මම නම් සල්ලි ගත්තේ නෑ ඒ කට්ටිය ඉන්න අයියෝ ඒ කොන්දොස්තරයා මොකද්ද මම බාර කරේ යකෝ බලපන් ඊයේ කී දෙනෙක්ගෙන් සල්ලි ගත්තේ නෑද බං යකෝ රුපියල් 10000ක් යකෝ එතනම බලපන් උඹ හින්දා උන දේ අනේ මේ උඹ මට සල්ලි දෙන්නේ නෑ නේ කින්ද මං ගත්තේ නෑ සල්ලි ටික මම සද්ද නැතුව හිටියා දැන් උඹට සල්ලිත් නෑ අනේ ඵලයයි යකෝ යන්න මං ගන්නෑ මේ බස් එකෙන් සල්ලි ආය අනේ උඹ බහපන් මේ බස්සෙන් සල්ලි ගන්න නැත්නම් උඹ ඉන්නේ මොකද බහපන් ඇයි මම බයින උඹ නම් බහපන් මම බස් එක අරන් යන්න ඕන යකෝ උඹේ දෙකෝ බස් එක ඵලයන්කෝ මන්නේ මේක යකෝ මන්නේ මේ ගත්ත ඇදලා දවස් 8 ඊයේ තමයි දවස් 7 මේ හොඳටම හාස් වෙලා තියෙන බහපන් මම මරුණුකා අනේ මේ මම උඹට බය වෙන්නේ නැහැ මේ කටවහන් හිටපන් පිම්පියා මම උඹට බය වෙන්නේ නැහැ හරිද කද්දුම කියන්නේ බහැලා වරෙන් බහැලා තමයි ඉන්නේ වරෙන් කොයි උඹින් කො තෝ මෙහෙටත් ආවද තෝ කොහොමද ඒක බස් එකේ ඉඳලා මෙතනට ආවේ ඊයා බං උඹට ඉතර එකව ඇවිදගෙනවත් එන්න බෑනේ උඹ ගෑණි ඉන්නේ බෑ අනිත් ඵලය කොද්දුම කියන්නේ ගෑණි බල්ලා ඵලයෙන් යකෝ යන්න අඩ ගානවා කිලෝම ගන්නත් එපා ඉතින් මේ මර ගහ ගන්න බෑ ඉතින් ටෝක් දුන්නේ හරිද අන්න එපයි තියාගෙන ඈ තෝ අය මගේ බස් එකට එන්න එපා මං තනියෙන් ගන්න මගේ සල්ලි ටික ආයෙ උඹට බස් එලවන්න වෙන්නේ නැහැ මොකද මම ඊයේ රෑ උඹ ඊයේ රෑ මොකද්ද උඹේ බස් එකේ රෝද හතරෙම මොකද්ද හුලං ඇරියද උయ్యෝ හුලං ඇරියත්තෝ නැත්තම් ඉතින් මොනවා කරන්න රෝද හතරේ හුලං ඇරලා බ්‍රේක් අයින් කරා දැන් මෙතන ළඟ ගරාජ් එකකුත් නැහනේ දැන් අපිට බුද්ධ සාරණයි ඔඩු මොකද යකෝ කරේ යකෝ ඔය මගේ බස් එක හදාගන්න වෙන්නේ නැහැ අර බස් පටවන් යන එකට කතා කරන්නේ යකෝ ඒකේ රුපියල් 10000ක් ගන්නවලු මේ රුපියල් 20000ක් ගන්නවලු ඒ ගරාජ් එකට අරන් යන්න ඔඩු තෝ හින්දා මට තරහා තෝ මරන්න හිතෙනවා මට මරපන් පුළුවන් නම් ඔය ගැහුවාට මම මැරෙන්නේ නැහැ යකෝ තෝ අතට කණි පාරක් ගන්න තෝ ඵලයන් තෝ එන්න එපා ඔබත් කවදා හරි මොකක් හරි වාහනයක් ගනින්නේ තෝට මම ওই වැඩේ කරනවා බලපන් කරගෙන නැත්නම් මං කවුද කියලා බලපන් කරන්නේ නැද්ද කියලා ඔය වැඩේ බලපන් උඹට වෙන දේ මේ ඔන්න කියලා තියන්නේ අනේ අයි මාව ගන්න කියන්න එපා අනේ මේ මං ආන්නේ හරිද තෝගේ ලකඩම් බස් එකේ මං යන්නේ අනේ මේ මම තෝගේ ලකඩම් බස් එක යකෝ තොට එහෙම එකක්වත් තියෙනවද කියපන්කෝ බලපන් මගේ බස් එක ලස්සන අනේ පාලයන් යන්න ගොන් කූ ගැත බස් එක මං නම් එන්නේ නැහැ තෝගේ බස් එක ඕනෙත් නෑ පාලයන් යන්න මං යනවා හරි යාළුවනේ ඔන්න අද වීඩියෝ කියලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න එහෙනම් කොල්ලෝ අපි ගියා next video එකේ හම්බෙමු guys bye